කියලාද? නෑනේ. මම රෝහිණි. මොහිනීගේ නාංගි. දන්නවද? ඕගොල්ලෝම දැක්කම මට මං ඉස්කෝලේ ගිය විදිහ මතක් වෙනවා. මීට අවුරුදු 6-7කට කලින් මා A level වල සයන්ස් කරේ. ડોක්ටර් කෙනෙක් වෙන්න. කොහෙද ඉන්නේ? අමතර පන්ති වලට සහභාගී වුණා. එදිනෙදා වැඩ එදිනෙදාම කරා. හවසට යාළුවොත් එක්ක සෙල්ලම් කළා. අන්තිමේදී මට හිතා ගන්න බැරි වුණා. මා විභාගේ ෆේල් වුණා. ඒ වුණාට එයාට මා බදිනවා. ඒ දවස එයා කිව්වා අපේ බබාව තව ටිකක් වර්ධනය කරලා ගමු කියලා. මහලුකොට වර්ධනය කරනවා කියලා එයා අපේ බබාට ඊළඟ මිස් කරලා වතුර හැටියෙන් කරලා. මුළු ඇඟ පුරාම ලෝම. ඒ මදිවට ලොකු කල් වෙනවා. නැට්ටක් විතරයි අඩු. තිබ්බනම් ගසුන් නගනවා. මම දැන් උසාවියට යනකම මගේ දරුවට මට මේ කරපු අපරාධෙට සාධාරණයක් ඕනේ. ජොනි කිව්වගේ ඒ අයුනි වැඩක් ගන්න. හලෝ ෆෝන් එක. මට දැනගන්න පුළුවන්ද? පරිපූර්ණ වායු සමීකරණ ගැන. පරිපූර්ණට වයින්දමා මානවසරයවා. නෑ. කමක් නෑ. එහෙනම් මට කියන්නකෝ. ඔව් මට වැටහුණා. බිරියානි සහ නූඩල්ස් ඉතා රසවත් ආහාරයක්. ඔබට ඇලුමක් අවශ්‍යද සිටුතුමනි? මං 10ට එනවා උසාවිය හදලා.
එකතු වුණ දවසේ මං ආවේ නඩුවට. දැන් මං මැරිලා වැටෙන්නත් ළඟයි. තාම මේ නඩුව. අද නම් මම මේක මගේ විදිහට හරි ඉවරයක් කරනවා. නඩුවක් 9,99,999. ඔය ස්පේනෝනි ඉතින්. ඩයිලොක් වැඩේ පටන් ගන්න. අවසරයි ස්වාමීනි. පරිණාමය කියන්නේ වසර ගණනාවක් තිස්සේ සිදු වුණ ස්වභාවික ක්‍රියාවලියක්. මේ විද්‍යාවට අනුව මෞඛ්‍යකාරයක් අනුව සිදුවන්නක් නොවේ. ඒ ස්වභාවික වර්ණයට අනුව සිදුවන්නක්. කාලයක් තිස්සේ ජීවි පරිසරයට අනුවර්තන දක්වනවා. පරිසරයට හිතකර ලක්ෂණ ගන්න ජීවි ඉතිරි වෙනවා. අනෙක් ජීවින් වද වෙලා යනවා. එයයි ස්වභාවය ස්වාමීනි. හැවණලි කාලයක්ද මේ? එයාලා මිනිස්සුම මුලා කරනවා. සියල්ල ප්‍රෝඩාව තුතු මාරුවන්න තියෙන්නේ. එයාලට මානසික ප්‍රතිකාර ඕන. ඕන්න කයි වගේ මතේ. මිස්සනෝනි වාඩි වෙනවා. වාඩි වෙන්න. ඔයාලට මොනවද වාඩි කරන්නේ? ලොක දෙන්න වැඩ කරනවා. අවසරයි ස්වාමීනි. අප සියල්ලම මවුම් කරුවාණන් වහන්සේගේ විශිෂ්ට නිර්මාණ. අප සියල්ලම ඇතිවන්නේ අරමුණක් ඇතිවයි. මවුම් කරුවාණන් වහන්සේගේ කැමැත්ත මතයි. මවුම් කරුවාණන්ට අවශ්‍ය නම් එක් ක්ෂණයකින් සියල්ලම නැති කර හැකි ස්වාමීනි. ඔනික පොම්බේ ඩාවිඩුන්ට කියන්නේ ඔයාට ඔච්චර පුළුවන් නම් අපට කොච්චර පුළුවන්? මෙතන උගත් මොඩේ තව ටිකකින් කියයි අපි ඇති උනේ වඳුරන්නේ කියලා. ස්වාමීනි මොරිස් මහත්තයා උපහාසයෙන් කිව්වට ඇත්තට මිනිස්සු ඇදලා දෙන වතුරගෙන් තමයි. මිනිස්සු ඇදලා තියෙන්නේ බෑන් චිම්පන්සි සහ ගෝරිලා කියන ප්‍රයිමේට්ස් වෙන වඳුරු වර්ගවල. ඒ විතරක් නෙවෙයි. අපි කරපු DNA පරීක්ෂණ වලින් අපිට හෙළි වෙලා තියෙනවා මිනිස්සුන්ගේ චිම්පන්සිගේ ජාන අතර 98%ක සමානතාවයක් තියෙන බව. හුටුවා නේද ස්වාමීනි? උගත් මොඩේ මවුම් කරුවාණන් වහන්සේගේ විශිෂ්ටතම නිර්මාණය වුණ මිනිසාල කරන අපහාසය. හොයා නැති උනේ වඳුරන්ගේ වෙන්න පුළුවන්. හැබැයි මේ අපි වඳුරන්ගේ ඇති උන්නේ. ස්වාමීනි මගේ සේවාදායකයා වසර ගණනාවක් තිස්සේ ජීවිතේ විවිධ වෙනස්කම් මැදිහත් කරමින් ගැලපෙතු
Just for you, මව් කරුණානම් මහන්සියට පිටුපින් ගොස්. කුමක් හෝ සිදු කළහොත් සිදුවන්නේ මෙයයි. ඒ නිසා ඒ හන්ද ඒ හින්දා අනේ මොකද ස්වාමීනි එබවනේ ස්වාමීනි ස්වාමී පරිණාමයේ ආර්ථකථනයට අනුවම සිවිල් කාලයත් සමග ස්වභාවිකව වෙනස් වීමට ලක් වෙනවා. නමුත් වර්තමානයේ ජනතාක්ෂණයේ වර්ධනයත් එක්ක මිනිස්සු කෘතිමව ජීවන වෙනස් කිරීමට යොමු වෙලා තියෙනවා. මෑගේ කාරණාවේදීත් වෙලා තියෙන්නේ එහෙමයි ස්වාමීනි. නමුත් මෙතනදී ජන පාක්ෂණයේ අවභාවිතයක් වෙලා තියෙනවා ස්වාමීනි. එපමණයි ස්වාමීනි. හොඳයි. නෝනාවරුනි මහත් හරුනි. මොනවද මේ මෙයාලා කියන අප්‍රංශ? නිර්මාණවාදලු, පරිණාමවාදලු. ඔයාලට මොන හරි තේරුණාද? මන්න මොකුත් තේරුන්නේ නැහැ. අයුක්තිය අසාධාරණේ රජ කරන ලෝකේ යුක්තිය අසාධාරණ වෙනුවෙන් සටන් කරන කොල්ලෙක් මොකද? කොහොමද? මං දන්නේ. මං කියන්නේ. මං කියන්නේ. කොහොමද දන්නේ? හැබැයි මං එක දෙයක් නම් හොඳට දන්නවා. මං ඔයාට මනාපයි නම් ගියා. මං ඔයාගේ ওই නොදරුවට තාත්තෙක් වෙන්නම්. අපි දෙන්න යමු මේ කුරිරු ලෝකෙන් මිදිලා අපේ පිසාච ලෝකෙට. ඉවරම නෑ. දසලක්ෂයෙන් නඩුවටත් හරි වගේ. එතකන් තීන්දුව ඔබ සතු. එහෙනම් ගන්න අපි ගියා.